සිංහරාජයේ සහ තෙත්කලාපීය වනාන්තරවල පමණක් හටගන්නා බෙරළිය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශාකයකි. වසර 4කට වතාවක් මෙහි ගෙඩි හටගනී. අඩි 100 දක්වා උසට වැඩුණු බෙරළි ශාකයේ ගෙඩි ඖෂධීය වශයෙන් සහ ආහාරමය වශයෙන් ඇති ගුණාත්මක භාවයෙන් නිසාම බෙරළිය හටගන්නා කාලයට ගැමියෝ උදේරැයින්ම බෙරළිය එකතු කිරීම සඳහා වනාන්තරයට ගමන් කරති. තර්ජනයට ලක් වූ ශාක අතර බෙරළියද ප්‍රමුඛ තැනක් ගන්නා ශාකයක් වන අතර කොටිකම් බෙරළිය, රත් බෙරළිය යන නමින් මෙහි ප්‍රභේද දක්නට ඇත. ගෙඩි වැටෙන කාලයට දහස් ගණනින් අසුලා එක් රැස් කරගන්නා ගැමියන් මේවායේ පිට පොත්ත ඉවත් කර වියලා පානයට සකස් කර ගැනීමටද තම්බා ආහාරයට ගැනීමටද පුරුදු වී සිටිති. ආහාර ජීර්ණ පද්ධතියේ සුවතාවය මෙන්ම දියවැඩියා රෝග නිවාරණ ශක්තියක්ද මෙම දුර්ලභ ඔසුඵලයේ ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ.